දැන් අපි බලමු 2012 OOP ප්‍රශ්නේ කියන ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. ඒකේ අපිට කියලා තියෙන්නේ ඉස්සෙල්ලා ෆයිල්ස් තුනක් ක්‍රියේට් කරන්න කියලා doctor.h doctor.cpp apple1.cpp කියලා. මම දැන් එහෙම ෆයිල්ස් තුනක් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඉස්සෙල්ලාම කියලා තියෙන්නේ මෙන්න මේ id name app number කියලා variables තුනක් declare කරන්න කියලා. අපි මේ වැඩ පටන් ගන්නෙ doctor.h කියන header file එකේ. අපි ඒකේ දැන් අපිට අවශ්‍ය කරන ඔක්කොම අනිත් header files ටික අපි මේක include කරගන්නවා. ඒ කියන්නේ අපිට දැන් මේකට අවශ්‍ය වෙනවා iostream cstring දැන් අපිට තියෙන්නේ මේකේ class එක ලියන්න. class එක ලියනකොට අපි මේක ලියන්න පටන් ගන්නෙ class දැන් මේක doctor කියලා නම් කරලා තියෙන්නේ. ඒ නිසා මේකට අපි doctor කියලා දානවා. මේ අන්තිමට semicolon එකක් දානවා. මේකේ private public කියලා ಜಾති දෙකක් අපි දාන්න ඕන. මේ දැන් private එකේ අපිට දාන්න පුළුවන් මේකේ තියෙන මේ id එකයි name එකයි app number කියන එකයි. ඒ ටික අපි දාමු මෙන්න මෙහෙම. පළවෙනි එක id නේ. ඊට පස්සේ name කියන එක char එකක්. ඒක ඇතුළට අපි spaces 15ක් දෙමු. ඊට පස්සේ තියෙන්නේ application number app number int app number. ඊට පස්සේ අපිට දැන් public එකේ මේකේ අපි methods ටික create කරන්න ඕන. අපි ඉස්සෙල්ලා බලමු මොනවද අපිට create කරන්න තියෙන methods කියලා. පළවෙනියටම අපිට දීලා තියෙන්නේ check next step number. අනේ ඊට කලින් අපිට එකක් දීලා තියෙන construct එකක් create කරන්න කියලා id එකයි name එකයි parameters දෙක ගන්න. construct එකක් අපි create කරනකොට දැන් මේක parameterized construct එක ගන්න මේකට parameters අතුරු කරන්න කියලා කිව්වහම එතකොට අපි මේක නම් කරන්නේ අපි ඔය class එක නම් කරපු නම් ඉක්මන. ඒ කියන්නේ doctor. හරිද? doctor කියන එක නම් අරගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ වරහණක් ඇරලා මේක ඇතුළට අපිට doctor ගේ id එකයි name එකයි මේ parameters විදියට input කරන්න අහලා තියෙන්නේ. අපි ඒකට දානවා int tid ඊපස්සේ char cname කැරේ එකක් කියලා පෙන්නන්න මේක පොතුවක් දාන්න. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ check next step number. ඒකේ return type එකක් තියෙනවා. ඒ return වෙන ඔක්කොම integers නිසා මම ඒක integer කියලා ගන්නවා. int check next app number. මේකට parameters අපිට මොනවත් ඕන වෙන්නේ නැහැ නිසා ඒක නිකන් තියනවා. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ get appointment number. ඒකට boolean data type එක use කරන්න කියලා තියෙනවා. එම්ස අපි bool get appointment number කියලා දානවා. ඒකටත් මොනවත් parameters ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන print කරන්න. මේකට return type එක void කියලා දෙමු. ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ටික copy කරගෙන doctor.cpp එකට යන්න. මේකේ include doctor.h ඊට පස්සේ මේක මෙන්න මේ function prototypes ටික අපි copy කරගෙන ඒකට හරියන්න functions ටික ලියන්නයි දැන් තියෙන්නේ.
ඉස්සෙල්ලම අපි මේ ඔක්කොම කලින් දැන් මතක තියාගන්න දැන් මේකේ මේ ડોක්ටර් කියන එක දැන් අපි ගත්තට ඒ කියන්නේ doctor.h කියන එක මේකට ඉන්ක්ලූඩ් කරාට මේකේ ඇතුලේ තියෙන මේ ප්‍රයිවට් ඒවාට අපිට ඇක්සස් කරන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේකේ ඉස්සරහින් හැමතිස්සෙම දාන්න ඕන කියන්නේ මේ පළවෙනි එකේ ඉඳලා doctor ::. ඕක හැමතිස්සෙම හැම මේකකට වෙන්න ඕන. දැන් මේකෙත් එන්න ඕන කියන්නේ රිටර්න් ටයිප් එකට පස්සේ එන්න ඕන doctor : කියන එක හැමතිස්සෙම එන්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේ ටික ලියන්න පුළුවන්. දැන් මේකේ ડોක්ටර් කියලා එකේ දැන් අපිට දීලා තියෙන්නේ ID එකයි name එකයි අරකට දාන්න කියලානේ. එතකොට අපිට කෙලින්ම තියෙන්නේ ID එකේ විදිහම ඊට පස්සේ අපි මේ අර name එක කියන එක string කියන්නේ string එකක් නිසා කියන්නේ character array එකක් නිසා අපි මේකෙදි පාවිච්චි කරන්නේ strcpy කියන එක. ඒක name එකට key name කියන එක අපි දානවා. ඊට පස්සේ මේකේ අපිට කියලා තියෙනවා මේ app number කියන එක මුලදී 0යි කියලා ගන්න කියලා. අපිට ඉතින් ඉගෙන වැඩි හිතන්න දෙයක් නැහැ. අපි ඒක 0යි කියලා දානවා. ඊට පස්සේ අපිට තියෙන්නේ check next app number කියන එක ලියන්න. ඒකෙදී අපිට කියලා තියෙන්නේ application number එක 50ට වැඩි නම් appointment not available කියලා ඊට පස්සේ ඒකේ -1 රිටර්න් කරන්න කියලා. එහෙම නැත්නම් ඒ කියන්නේ 50ට වඩා අඩුයි නම් අපේ application number එක next app number එක ඒ කියන්නේ දැනට තියෙන එකට එකක් එකතු කරලා රිටර්න් කරන්න කියලා. දැන් අපිට මේක කරන්න තියෙන්නේ මේකේ ඉස්සෙල්ලාම අපි චෙක් කරන්න ඕන. චෙක් කරන්න පාවිච්චි කරන if statements නේ. if එකේ අපි කියනවා මෙන්න මේ app number. ඉස්සෙල්ලාම අපි කියමු විශාලයි නම් 50ට. හරි. මේකේ අපිට කෙලින්ම cout statement එකක් දෙන්න තියෙන්නේ. appointment not available. ඒ විතරක් නෙමෙයි. අපි මේ රිටර්න් කරන්න ඕන -1. හරි. else ඒ කියන්නේ 50ට වඩා සමානයි හෝ අඩුයි නම් else වලින් එන්නේ. එතෙන්ට අපිට දාන්න පුළුවන් ඒකට අපිට මොනවද දාන්න දෙයක් නැහැ පොඩ්ඩක් ඉන්න බලන්න. checker number මේක අපිට කියන්නේ ඉතුරු දෙක රිටර්න් කරා. රිටර්න් කරනවා කියලා කියන්නේ කෙලින්ම අපිට කරන්න දෙයක් නැහැ රිටර්න් app number +1. එතකොට හරිනේ. එහෙමනම් මෙහෙමයි නැත්නම් app number +1 එක රිටර්න් කරන්න. හරි. ඊට පස්සේ අපිට ලියන්න තියෙන්නේ get appointment number. ඒකෙදි අපිට කරන්න තියෙන්නේ appointments available නම් appointment for කියලා ડોක්ටර්ගේ නම ලියලා successful කියලා ලියන්න. ඔව්. එච්චරයිනේ අපි කියලා තියෙන්නේ. බලමු. අපිට එහෙම කතාවක් තමයි කියලා තියෙන්නේ. ඒකෙන් නැත්තම් මොනවද අපිට කරන්න කියලා නෑ. අපි එතකොට මේක දැන් චෙක් කරන්න ඕන if මේකේ මෙන්න මේ අපි කලින් ඉම්ප්ලිමන්ට් කරපු ෆන්ක්ෂන් එක මේකට පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මේක not available නම් -1 එකක් රිටර්න් වෙනවනේ. -1 එකක් රිටර්න් වෙන නිසා අපි ඒක කියමු if මේක not equals -1, ඒ කියන්නේ මේක ඒ වැඩේ හරිනම් available නම් අපි කියනවා appointment for doctor ගේ නම يعني name available. හරි. ඒත් එක්කම දැන් මේක බූලියන් එකක් නිසා දැන් මේක අපේ මේ true value එකනේ. මේක අපි return true කියලා දෙනවා. හරි. else ඒ කියන්නේ දැන් appointment number එක බිඳුවට අසමානයි කියලා කියන්නේ අපි ගාව මොනවා හරි ඒ කියන්නේ appointments තියනවා කියන එකනේ. එතකොට මේක දැන් මේක බූලියන් එකක් නිසා මේක මොකුත් කරන්න කියලා නෑ. හැබැයි අපි මෙතන return false කියලා දෙන්න ඕන. හරි. ඊට පස්සේ මේක ડોක්ටර්ගේ ඩීටේල්ස් ටික print කරන්න තියෙන්නේ. මේක අපිට නිකන් cout statements ටිකක් දෙන්න තියෙන්නේ. name of the doctor something name. ඊට පස්සේ ID ඊට පස්සේ දෙන්න තියෙන්නේ ඒ කියන්නේ දැනට අරගෙන තියෙන appointments ගන්න. ඔන්න ඔය විදිහට අපිට මේ doctor.cpp කියන C++ ෆයිල් එක අපිට ලියන්න පුළුවන්. මොනවද වැරද්දක් කියලා ගන්න. බලමු කම්පයිල් කරනකොට හරි වෙන්නේ. ඊට පස්සේ මේ apple1.cpp කියන එකේ තමයි අපි මේන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න කියලා තියෙන්නේ. අපි මේක ඉන්ක්ලූඩ් කරමු doctor.h කියන header ෆයිල් එක. මේක දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි අපි iostream එතකොට c string අරා මේවා මේක ඉන්ක්ලූඩ් කරන්නේ නැත්තේ කියලා. මොකද දැන් doctor.h කියන header ෆයිල් එක ඇතුලේ අපි මේ c string එකයි iostream එකයි දෙකම ඉන්ක්ලූඩ් කරලා තියෙනවානේ. ඒ නිසා අපිට මේ apple1.cpp කියන එකේ මෙන්න මේක විතරක් ඉන්ක්ලූඩ් කරාම හොඳටම ඇති. මොකද දැන් doctor.h කියන එකේ මේ දෙක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ඔටෝමැටික්. හරි. අපි main එක ලියන්නේ මේ සාමාන්‍ය int main return 0. අපිට ඉස්සෙල්ලම දීලා තියෙන doctors ලගේ details ටික enter කරන්න කියලා. අපි ඒක enter කරන්නේ doctor d1. එයාගේ details ටික අපි enter කරමු. ඉස්සෙල්ලම බලන්න අපි මේ parameters construct එකේ ඉස්සෙල්ලම id එක ඊට පස්සේ name එක දෙන්න කියලා තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉස්සෙල්ලම id එක දෙනවා. පළවෙනි එක්කෙනාගේ id එක CI. එයාගේ නම Dr. R Pereira. ඊට පස්සේ අපි අනිත් කට්ටියගෙත් ලියමු Dr. D2. දෙවැනි එක්කෙනාගේ අංකේ 231යි. එයාගේ නම Dr. M Silva. හරි. ඒකට තුන්වෙනි එක්කෙනාගේ 110යි Dr. P Patirana. හරි. ඊට පස්සේ අපිට කියන්නේ get an appointment for Dr. Silva for appointment number is less than or equals to 10. මේක අපිට කියන්නේ දැන්
appointment number එක 10ට හරි ඊට වඩා අඩුයි නම් ડોක්ටර් සිල්වා ගෙන් appointment එකක් ගන්න. එහෙමයි කියලා දෙන්නේ. දැන් බලන්න අපි මෙතන මේ check next step number කියලා දුන්නට පස්සේ මේකේ appointment number next appointment number එක අපිට මේකෙන් return වෙන්නේ. නේද? දැන් අපි මේ අහලා තියෙන්නේ appointment number is less than. ඒ කියන්නේ අපිට මේකේ කෙලින්ම main program එකේ if statement එකක් දෙන්න පුළුවන්. if දැන් අපි මේ ડોක්ටර් එම් සිල්වා ගැන මේ කතා කරන්නේ. ඒ නිසා අපි මෙතෙන්දි පාවිච්චි කරන්න ඕන d2 dot මෙන්න මේ ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්නේ check next app number. හරි check next app number කියලා දුන්නාට පස්සේ මේ ડોක්ටර් සිල්වාගේ next app number එක අපිට ඕන app number එක. app number එක කියන්නේ මේක එකක් අඩු නහන්න. මේක විශාලයි නම් 10ට. එතකොට අපිට කියන්න තියෙන්නේ app number is greater than 10. An appointment number is greater than 10. හරිද? ඊට පස්සේ දැන් else ඒ කියන්නේ ඔය කියන ගාන මේකට වඩා අඩුයි නම් අපිට කියන්න තියෙන්නේ වැඩි දෙයක් කියන්න බෑ. එහෙනම් ඉතින් මෙයාගෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න කියලානේ අපිට කියන්නේ. හරි. අපොයින්ට්මන්ට් එකක් ගන්න නම් අපිට කරන්න තියෙන්නේ මේකෙන් get appointment number. අන්න ඒක අපි මෙන්න මේක අතට දාමු. D2 get appointment number. කියන්නේ මේ app number එක 10ට වඩා වැඩි නම් appointment number is greater than 10 කියලා print කරා. එහෙම නැත්නම් ඒ කියන්නේ ඊට වඩා අඩුයි නම් get appointment number කියලා අපි print කරා. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ get to appointment for Dr. P හරිද? කියන්නේ මේ Dr. P වෙනවා. Dr. 3 නේ මේ Dr. P පතරණ කියලා කියන්නේ. අපිට යාගෙන් කෙලින්ම appointments දෙකක් ගන්න කියලා දෙන්නේ. sorry Dr. 2 නෙමෙයි මෙතන පොඩ්ඩක් change කරන්න ඕන Dr. 3 කියලා. මේ අර අන්තිම උත්තරේ පැහැදිලි වෙන්න තමයි මම මෙහෙම පොඩ්ඩක් see out in lines ගන්න. ඊට පස්සේ දෙකක් ගත්තා. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ මේගොල්ලෝගේ details ටික print කරන්න කියලා. details print කරන්න අපි ගාව function එකක් තියෙනවා print කියලා. මේකෙන් අපි implement කරලා print. අපි අන්න ඒක දැන් පාවිච්චි කරමු doctors වලට වෙන වෙනම. doctor 1 ගේ D1 print. හරිද? doctor 2 ගේ doctor 3. මේක මොනවද කරන්නේ? doctor 3 ගේ doctor 2 ගේ මේ layout handle එක මම තනම දෙන්න හිතෙනවා. එතකොට අර ලස්සනට එනවා අන්තිම උත්තරේ. හරි. අපේ වැඩ අවසానයි. අපි බලමු මේක කම්පයිල් කරාට පස්සේ කොහොමද එන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි මේක කම්පයිල් කරන්නේ. මෙතන අපේ executable file name එක, මෙතන doctor.cpp, මෙතන apple1.cpp. අපි මේක කම්පයිල් කරමු. ඔන්න errors ටිකක් ඇවිල්ලා තියෙනවා. ඇයි මේ errors ආවේ කියලා අපි බලමු. මේ බලන්න. අර මේ .h එකේ name space කියලා නෙවෙයි ගහලා තියෙන්නේ. වෙන මොකද්ද මොකක්ද ගහලා තියෙන්නේ. අන්න ඒක නිසා නේද? දැන් හරි.
හරි යති. මොන මොන මේක තියෙන්නේ නැහැ මොනවද මේ කියලා. තවත් වේල්ස් වර්ගයක් තියෙනවා. string constant. අපි මේක බලමු apple 1.cpp එකේ 4.15. මේ මෙතන අපි ඩොට් එක ගන්න දීලා තියෙන්නේ කොමාවක් වෙනුවට. ඒක. පස්සේ බලමු තව මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේකේ warnings එකක් ඇවිල්ලා තියෙනවා ඒව නම් අවුලක් නැහැ. අපිට දැන් මේකේ ඇවිල්ලා තියෙන warnings ටික. බලන්න මේ warnings ටික මොනවද කියලා. මේ char එක මේ constant එකක් විදිහට ගන්න කතාවක් තමයි මේ කියලා දෙන්නේ. දැන් අපිට මේ විදිහට මේ errors ආවට අපිට මේක ඒත් run කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක අපි run කරලා බලුවා. apple 1 මේ run වෙන්නේ. appointment for Dr. Silva available. හරි available ඒගොල්ලන්ගේ appointments ටික print වෙලා තියෙනවා. හැබැයි අපි මේක එක දෙයක් කරලා නැහැ. දැන් මේක දැන් get appointment දැන් මෙයාගේ appointment එකක් ගත්තට පස්සේ අපි appointment number එක එකකින් වැඩි කරන්න ඕන නේද? ඒ නිසා මේකේ අපි ලියන්න ඕන app number plus හරි. ඒත් එක මම කියන්න දැන් අර error එක එන්න හේතුව. දැන් අපි මේ name එක නිකම්ම ඡායයක් විදිහට දුන්නාම මේ අපිට errors එන්න පුළුවන්. අපි මේක constant එකක් විදිහට ගත්තොත් මේ errors එන්නේ නැහැ. අරමුණ නම් ඒ errors නෙවෙයි නිකන් warnings එක මේ ඔයගොල්ලෝ දැන්ටමත් රන් කරන්න කැමතිද කියන කියලා අහන එක. මේක කම්පයිල් කරාට පස්සේ දැන් කිසිම මේකක් එවෙන්නේ නැහැ. හරි. මේ ඇවිල්ලා තියෙන්නේ appointment for Dr. M Silva available make available අපි Dr. P පතිරණගෙන් කිසිම දෙයක් ගත්තේ නැහැ. ඒක පොඩ්ඩක් මේ දුවනම් හරි අන්තිම උත්තරේ appointment කියන එකේ පොඩ්ඩක් හෙට ගිහිල්ලා තියෙනවා නිකන් කතයි වගේ ඒක. දැන් ඇවිල්ලා තියෙන ගානට name of the doctor දැන් Dr. R පෙරේරාගෙන් අපි කිසිම appointment එකක් ගත්තේ නැහැනේ. ඒ නිසා එයාගේ appointment බිඳුවයි. ඊට පස්සේ Dr. M සිල්වාගෙන් එක appointment එකක් ගත්තා අර 10ට අඩු කතාන්තරය දාලා. ඊට පස්සේ P පතිරණගෙන් දෙකක් ගත්තා. ඒකත් ඒ විදිහට print වුණා. මේ විදිහට තමයි 2012 එක A OOP එක කරන්නේ.